දුර ඈත අතීතයේ ඉන්දියාවේ වඩිග දේශය පාලනය කළේ ඉතා බලවත් වඩිග රජතුමා විසිනි. එතුමාගේ අගමහිසිය වූ යෞදගිරි බිසව මුළු දේශයේම සිටි රූමත්ම කාන්තාව වූාය. දිනක් අහසින් ගමන් කළ මහේශාක්‍ය දෙවියෙකු මේ බිසවගේ රූපශ්‍රියාව දැක ඇය කෙරෙහි දැඩිසේ මන්මත් විය. තමාට පාලනය කරගත නොහැකි වූ ආශාව නිසා ඒ දෙවියා අදෘශ්‍යමානව බිසවගේ සිරුරට ආවේශ විය. දෙවියා ආවේශ වීම නිසා යෞදගිරි බිසවට ක්ෂණයකින් සිහිය අහිමි වී බිම ඇද වැටුණාය. රජතුමා වහාම ඍෂිවරුන් ගැන්වා දිව්‍ය මන්ත්‍ර ජප කර බිසවට නැවත සිහිය ලබා ගත්තේය. ඉන්පසුව බිසව දරු ගැබක් දරා සිටින බව දැනගත් රජතුමා මහත්සේ සතුටටපත් විය. මාගේ දේශයට අනාගත රජ කෙනෙක් ඉපදෙන්න යනවා. නමුත් ගැබ මෝරණ විට බිසවට අමුතු දොළදුකක් ඇතිවිය. ඇගේ තනපුඩු කළු පැහැගැන්වී ඇය කිසිදු ආහාරයක් නොගෙන දිවුල් සහ ඇඹුල් වර්ග පමණක් ඉල්ලා සිටියාය. එය සංසිඳ වූ පසු ඇයට තවත් දරුණු දොළදුකක් ඇතිවිය. එනම් ස්වර්ණාභරණයෙන් සැරසී සර්පයන් සහ නයින් ඇඟේ යොතාගෙන නුවර පුරා ගමන් කිරීමේ ආශාවයි. පයින්ව මගේ ඇඟේ ඔතා ගන්න ඕනේ. මේ අසාමාන්‍ය හා බියකරු දොළදුක ඇසූ වඩිග රජතුමා දැඩිසේ කෝපයට පත්විය. මේ කුමන විකාරයක්ද? මේ බිසව තුල යක්ෂයෙක් වැහි සිටිනවද? ඇයව වහාම මරා දමන්න. තමන් ගැබ්බරව සිටින බැවින් මරණයෙන් ගලවා ගන්නා ලෙස බිසව කන්නලව් කළාය. මහරජතුමනි, මගේ කුසේ සිටින මේ අහිංසක දරුවාට අනුකම්පා කරන්න. කාලය ගෙවී ගොස් ඇය පිරිමි දරුවෙකුට උපත දුන්නාය. රජතුමාට මේ දරුවාට බමුණන් ලවා ඔඩ්ඩි වඩිග කුමාරයා ලෙස නම් තැබිය. එහෙත් කුමරුගේ ඇඟේ ලකුණු බැලූ බමුණන් රජුට පැවසුවේ අතිශය භයානක අනාවැකියකි. මහරජ, මේ කුමරුට වයස 16 පිරුණු පසු ඔහු ඔබ ඇතුළු රජවරුන් මරා වඩිග දේශයම අල්ලා ගනීවි. මේ බියකරු කතාවෙන් කෝපයටපත් රජතුමා කුමරුව මරා දැමීමට නියෝග කළද පිය සෙනෙහස නිසා එය කල නොහැකිව ඔහු දරුවාව රහසේම හදා වඩා ගත්තේය. උඩ්ඩි වඩිග කුමාරයාට වයස අවුරුදු 16ක් පිරුණි. දිනක් ඔහු ඈත ඝන කැලෑවක ඇවිදින්නට ගියේ. එහිදී ඔහුට විශාල වේහුඹහක් දැකගත හැකි විය. ඒ තුල මාරාන්තික විෂ සහිත නාගයින් රැසක් වාසය කළහ. අහංකාර කුමාරයා කිසිදු බියක් නොමැතිව ඒ විෂ ඝෝර නාගයන්ව තමාගේ දෑටට අල්ලා ගත්තේය. ඔහු ඒ නාගයන්ගේ තියුණු විෂ දල කඩා දමා ඔවුන්ගේ විෂ මුළුමනින්ම උරා බීවේය. මේ මාරාන්තික විෂ මට අලුත් පණක් ලබා දෙනවා. ඒ විෂ බලයෙන් ඔහු බිහිසුණු සූනියම් යක්ෂයා බවට සම්පූර්ණයෙන්ම වේශමාරු කළහ. වඩිග රජමාලිගයට පැමිණි මේ භීෂණකාලී යක්ෂයා දුටු රජතුමා මහත්සේ තැතිගත්තේය. කිසිදු අනුකම්පාවක් නොමැතිව සූනියම් යක්ෂයා තම පියා සහ පරිවාර ප්‍රාන්ත රජවරුන් සියල්ලන්ව මරා දැමිය. මුළු වඩිග දේශයම මේ භීෂණකාරී යක්ෂයාගේ ක්‍රියාවෙන් බියටපත් විය. කුඩා දරුවන් අමුවේ ආහාරයට ගැනීමට පටන්ගත් මේ යක්ෂයා පසුව මිනිසුන් මරා මස් කන්නටද පටන් ගත්තේය. මෙලෙස ඇති වූ සූනියම් යක්ෂයා තම අමනුෂ්‍ය සේනාව වැඩි කර ගැනීමේ මහා මෙහෙයුම ආරම්භ කළේය. තමාට තනිවම ලෝකීය විනාශ කළ නොහැකි බව තේරුම්ගත් සූනියම් යක්ෂයා තමාගේ සේනාව වැඩි කර ගැනීමට තීරණය කළේය. නරලොව මිනිමස් කෑමට නීත්‍යානුකූල අවසරයක් ලබා ගැනීම සඳහා ඔහු පළමුව යක්ෂයන්ගේ රජු වූ වෙසමුණි රජ්ජුරුවන් සොයා ගියේය. වෙසමුණි විමානයේ ඇතුල්වන තැන වූ ඒ මහා ගල් දොරටුව සූනියම් යක්ෂයා එක් පාපහරකින් කඩා බිඳ දෙමීය. ඒ බිහිසුණු ශබ්දයෙන් වෙසමුණි රජු පවා මහත්සේ තැතිගත්තේය. කවුද මාගේ විමානයට මෙතරම් සද්ද දමාගෙන ඇතුළුවන මේ නිර්භීතයා? තමා වඩිග රජුට සහ යෞදගිරි බිසවට දාව උපන් ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම් යක්ෂයා බව පවසා ඔහු නරලොව මිනිමස් කෑමට වරමක් ඉල්ලා සිටියේය. වෙසමුණි රජුනි, මට නරලොව මිනිමස් කන්නට වරමක් ලබා දෙනු.
වෙසමුනි රජුගෙන් වරම් ලබාගත් ඔහු ඊළඟට ගියේ මහකෙල නාගරාජයා මුණගැසීමටයි. ඒ මහා නාගයාගේ විෂදල 4 වාසය කළ තකරී, මකරී, යාමී සහ යමදූති යන යක්ෂ දියණියන් 4 දෙනාව ඔහු තම සේනාවට එකතු කරගත්තේය. ඉන්පසු අයිලක්ඛණ්ඩී, මයිලක්ඛණ්ඩී, කාලරාත්‍රී ඇතුළු තවත් දරුණු යක්ෂණියන් 8 දෙනෙකුව සහ ඔවුන්ගේ පිරිවරද සූනියම් යකා තමාට එක් කරගත්තේය. එපමණකින් නොනැවතුණු ඔහු තම මහා යක්ෂ සේනාවද පිරිවරාගෙන තෞතිසා දිව්‍ය ලෝකයට කඩා වැදුණීය. එහිදී සිරාට්ටා, වාරාට්ටා සහ ගොරාට්ටා යන දෙවිවරුන්ව බියගන්වා ඔවුන්වද තම බියකරු සේනාවට එකතු කර ගැනීමට ඔහු සමත් විය. දැන් ලෝකේ ප්‍රබලතම අමනුෂ්‍ය සේනාවට නායකත්වයේ දුන් සූනියම් යක්ෂයා නැවතත් පොළවට පැමිණියේ. ඔහු තම සේනාව සමග විශාලා මහනුවර ඇතුළු ගම් නියම් ගම්වලට කඩාපැන මිනිසුන් සහ ලදරවන්ව අමු අමුවේ මරා කෑමට පටන් ගත්තේය. රාත්‍රියේ නිවස්වල නිදා සිටි අතදරුවන්ද තනියම පාරේ ගමන් කළ මිනිසුන්ද හිටිහෙටියේම අතුරුදහන් වන්නට විය. ඊළඟ දිනේ උදා වෙද්දී ඒ අතුරුදහන් වූ අසරණ මිනිසුන්ගේ ඇටකටු පමණක් ගම්මාන පුරා විසිරී තිබෙනු දැකගත හැකි විය. මුළු රටම මේ මිනිමරු යක්ෂයාගේ ග්‍රහණයට නතු වී අසරණ විය. ඔහු මෙල්ල කිරීමට කිසිදු සාමාන්‍ය ගුරුකමකට හැකි වූයේ නැත. කිසිවෙකුට මෙල්ල කළ නොහැකි වූ මේ යක්ෂයාව බන්ධනය කිරීම සඳහා ගම්වාසීන් විසින් තෙලිංගු රටෙන් අතිදක්ෂ ඇදුරෙකු ගෙන්වා ගනු ලැබිය. ඔහු මේ යක්ෂයාව ඇල්ලීම සඳහා අලුතින්ම මන්ත්‍ර ලක්ෂ ගණනක් පුස්කොළ පොත්වල ලියා මහා බන්ධනයක් සකස් කළේය. මේ මහා යක්ෂයා පුස්කොළ පොත තුලට ඇදී ගිය අතර ඇදුරා එය රත්තරන් නූලකින් තදට ගැට ගැසුවේය. දැන් මේ යක්ෂයා සදහටම මෙහි සිරවී සිටීවි. කිසිදාක මේ විවෘත නොවනසේ ඔහු ඒ බන්ධනය කළ පුස්කොළ පොත මුහුදේ පාකර ඇව්වේය. පාවියායේ පොත ලංකාවේ දකුණු වෙරළෙන් ගුඩ ගැසූ අතර කාලයත් සමග එය කුලියාපිටිය ප්‍රදේශයේ දැහැමි උපාසක මහත්මියකු අතරපත් විය. එහෙත් මේ රත්තරන් නූලෙන් ගැට ගැසූ පොත ගැන දැනගත් හොරෙකු උපාසක මහත්මයා නොමැති වේලාවක නිවසට පැනයේ සොරකම් කළේය. මේකේ වටිනා මන්ත්‍ර ඇති කියා සිතා හොරා රත්තරන් නූල ලිහූ සැනින් වසර ගණනාවක් සිරවී සිටි සූනියම් යක්ෂයා නිදහස් විය. කෝපයෙන් දැවෙන යක්ෂයා විශාල මහනුවරට කලාක් මෙන් කුලියාපිටිය ප්‍රදේශයේද මිනිස්සුන් මරා කමින් මහා විනාශයක් ආරම්භ කළේය. මේ විනාශය දැක කම්පනයට පත් වූ රාජපද්ම මුදියන්සේ නම් වූ ඒ සිල්වත් උපාසකයා පිහිටපතා පත්තිනි මෑණියන්ට කන්නලව් කළේය. මේ යක්ෂයාගෙන් අපේ ගම බේරා දෙනු මැනවි. ඔහුගේ දැහැමි කන්නලව්ව ඇසුණු පත්තිනි දේවිය ලක්ෂ 7 වාරයක් ජීවම් කළ නවගුණවැල් 7 පොටක් ලබා දී අහසට පැන නැගුණාය. පත්තිනි මෑණියන් ඒ දිව්‍යමය නවගුණවැල වියරු වෙටි සිටි සූනියම් යක්ෂයාගේ ගෙලට දැම්මාය. මේ කුමක්ද? මගේ සිරුර දැවෙනවා. මන්ත්‍ර බලය දරාගත නොහැකි වූ යක්ෂයා අහසට පැන එය කඩා දැමීමට උත්සාහ කළද පොටවල් 3ක් ගෙලේ හිරවි ඔහු බිමට ඇද වැටුණි. කම්බලෑ හෙවත් කඹදමා ගැට ගැසූ ඒ ප්‍රදේශය එදා පටන් කබලෑව ලෙස ලංකාව පුරා ප්‍රසිද්ධ විය. පත්තිනි දේවිය ඔහුගේ බලය දැක ඔහුට දේවවරමක් ලබා දුන්නාය. එදා එලෙස පොරොන්දු වූ ඔහු ගම්බාර සූනියම් දෙවියන් ලෙස දේවත්වයට පත්වී අදටත් දේවාලයේ වැඩවෙසමින් බැතිමතුන්ට පිහිට වෙයි.